නන්දනීගේ චංගමුතර කතනේ අඳුරේ තිදුලමි වයිප්‍රේට්ටන විට රාවින්ගේ හදවත පපුුවෙන් එලියට පනිනට සූදානම් විය. තිරේ මත තිස්සන ටානියා යන නම ඔහුට පෙනුනේ මරණ වරෙන්තුවක් රෙසයි. තප්පර කිහිපයකට පෙර තමාගේ පිරිඳගේම පුංචි අම්මා වන නන්දිනීගේ උණුසුම් රස බලන්නට සූදානම් වූ රාවීන් දැන් එකේ කාමරේ මැද ගල්ගැසී සිටී. ඔහුගේ තෑත්තේ උලන්නට විය. නලරෙන් දාඩිය පින්තු කඩා වැටෙන්නට විය. නන්දනී ටානියා කෝල් කරනවා. එයා දන්නවා මව මෙතන කියලා. රවීන්ගේ හඩපිට වුණේ මිදුණු සැරයකිනි. ඔහු සිටියේ අතිශය භීතියට පත්වයි. ටානියා යන ඔහුගේ පිරිඳයි. නන්දනී යන ටානියාගේ මවගේ බාල සහෝදරියයි. මේ තහනම් බැදීම අදින් අවසන් වනු ඇත ඔහුට සිතුනි. නන්දනී කිසිදු කලබලයක් නැතිව දුරකථනය අතට ගත්තාය. ඇගේ මුහුණේ තිබුණේ අද්භූත සංසුන් බවකි. ඇය රවීන් දෙස තොල් මිරිකා නිහඬ වන ලෙස සංඥා කළා. ඇය ඇමතුම ආන්සර් කර ස්පීකර් ක්‍රියාත්මක කළා. හෙලෝ පුංචි අම්මේ. ටානියාගේ හඬ ඉතා දුර්වල ලෙස ඇහුසුනි. ඔව් ටානියා ඇයි දුවේ මේ රෑ? ඔයා තාම නිදි නැද්ද? නන්දනීගේ හඬ ඉතා සාමාන්‍ය විය. හරියට තද නින්දේ සිට අවදි වූවක් මෙනි. ඇගේ රංගනයේ කෙතරම් දක්ෂදයත් රවීන්ට පවා පුදුම සිතුනි. පුංචි අම්මේ රවීන් කාමරේ නැහැ. එයා වතුර බොන්න කියලා ගිය පාර තාම ආවේ නැහැ. මම සාලේ බැලුවා. එයා එතනත් නැහැ. මට මොකක්දෝ බයක් දැනෙනවා පුංචි අම්මේ. මට හිතාගන්න බැහැ එයා කොහේ ගියාද කියලා. ටානියා කතා කළේ හඬමිනි. ඇගේ ඉකිබිඳුම රවීන්ගේ හදවත පසාර කරගෙන ගියේය. අනේ ටානියා ඔයා ඕනෑවට වඩා හිතනවා. රවීන් නැති පැල්කනියේ දුම්වැටියක් බොනවා ඇති. නැත්නම් වැසිකිළියට යන්නේ නැති. ඔයා බය නොවී නිදාගන්නතුවේ. මම බලන්න මගේ කාමරේ දොර ලොක් කරලාද කියලා. ඔයා කලබල වෙන්න එපා. නන්දනී ඉතා සංසුන්ව පැවසුවා. අනේ මන්ද පුංචි අම්මේ මට දැනෙන්නේ එයා මාව දාලා ගිහින් වගේ. මට මහා තනිකමක් දැනෙනවා. ටානියා තවමත් අඬමින් කීවාය. පිස්සු කියවන්න එපා ටානියා. රවීන් ඔයාට කොච්චර ආදරේද? දැන් ඕක තියලා නිදාගන්න. මම හෙට උදේම එන්නම් ඔයාලගේ කාමරේ පැත්තට. නන්දනී ඇමතුම විසන්ධි කළා. ඇය රවීන් දෙස බලා ජයග්‍රාහී සිනාවක් පෑවාය. දැන් යනවා රවී බැල්කනියට ගිහින් ඉන්න. ඊට පස්සේ හිමින් කාමරයට යන්න. අදට මේ ඇති. ඇය රවීන්ගේ කමිසේ කොරරෙන් ඇද ඔහුව දොර දෙසට තල්ලු කළාය. රවීන් පන බේරගත් මිනිසෙකුමෙන් නන්දනීගේ කාමරෙන් එළියට පැන බැල්කනියට ගියේය. ඔහු එහි සිට තප්පර කිහිපයකින් ටානියා එතනට ආවා. රවීන් ඔයා මොකද මෙතන කරන්නේ? ඇය ඔහුව වැඳගත්තාය. ඇගේ සිරුර වෙවුලයි. ඇගේ උණුසුම් කඳුළු රවීන්ගේ පපුවට වැටුණි. මට නින්ද ගියේ නැහැ ටානියා. මම මෙතනට වෙලා හඳ දිහා බලාගෙන හිටියා. ඔයා ඉන්නේ කලබල වෙලා. රවීන් තමාගේම හෘද සාක්ෂියට ද්‍රෝහී වෙමින් ඇයව සනසන්නට උත්සාහ කළේය. ඔහුගේ මනස තවමත් තිබුණේ නන්දනීගේ කාමරේ තුලයි. මම දන්නේ නැහැ රවීන්. මට අමුතුම හීනයක් පෙනුණා. මට හිතුනේ ඔයා මාව දාලා ගිහින් කියලා. ඔයා මාව දාලා යන්නේ නැහැ නේද? ටානියා රවීන්ගේ මුහුණ දෙස බැලුවේ අහිංසක බලාපොරොත්තුවකිනි. කවදාවත් නැහැ ටානියා. දැන් යමු නිදාගන්න. රවීන් ඇයව කැඳවාගෙන කාමරයට ගියේය. නමුත් එදින රාත්‍රිය පුරා ඔහුට නිදාගත නොහැකි විය. නන්දනීගේ සුවඳ සහ ඇගේ මෘදු පහස ඔහුට නිරන්තරයෙන් වද දුන්නේය. ඊළඟ දින කිහිපය තුළ රවීන් සහ නන්දනී අතර ඇති වූයේ නිහඬ නමුත් බලවත් ගනුදෙනුවකි. කෑම මේසේදී ටානියා ඉදිරියේම නන්දනී රවීන්ගේ තෑස් දෙස බලා ඉඟි කළාය. රවීන් අද හොද්ද ලුණු මදිද? ඇය ඇසුවේ වෙනත් අර්ථයකිනි. මේසේ යටි ඇගේ පාදේ රවීන්ගේ පාදේ තවරා රවීන්ම උමුතු කළාය. රවීන්ට තවදුරටත් ටානියා සමග සාමාන්‍ය ලෙස හැසිරීමට නොහැකි විය. ඔහුගේ මනස සහ සිරුර නන්දනීගේ මේ පරිණත සහ වනචාරී ආකර්ෂණයට වහල් වී තිබිණි. ටානියා මේ තුටුවාය.
ඇය රවීන්ගේ වෙනස හඳුනාගත්තාය. රවී ඔයා මගෙන් මොකක් හරි හංගනවද? ඔයා දැන් මාව මඟහරිනා වැඩි. දිනක් උදෑසන ටානියා කෙලින්ම ඇසුවා. මොනවා හංගන්නද ටානියා? ඔයාට පිස්සුද? මට ඔෆිස් එකේ වැඩ වැඩි. ඒකයි මම ටිකක් මහන්සියෙන් ඉන්නේ. රවීන් කෑගැසුවේ තම අභ්‍යන්තර බිය වසා ගැනීමටයි. ඔහු ටානියාගේ තෑස් දෙස බැලීමෙන් වැළකී සිටියේය. සතියකට පසු ටානියා ගෙදරින් පිටතට ගියේ ඇගේ මා බැලීමටයි. මම අම්මා බලලා එන්නම්. අද රෑට එන්න ටිකක් පරක්කු වෙයි. ඇය පවසමින් නිවසෙන් පිටව ගියාය. නන්දනී සහ රවීන් නිවසේ තනි විය. නිවස පුරා පැතිර තිබුණේ අමුතුම නිහඬතාවයකි. අද තමයි දවස රවීන්. නන්දනී රවීන්ගේ කාමරයට පැමිණියාය. ඇය හැද සිටියේ ඉතා සිහින් සේද රෙද්දකි. ඇගේ හැඩතල එම රෙද්ද හරහා පැහැදිලිව පෙනිනි. ඇය රවීන් අසලට පැමිණ ඔහුගේ කන්ට කොඳුරා පැවසුවා. අද අපිට කවුරුත් බාධා කරන්නේ නැහැ. ටානියා එන්න හුඟක් වෙලා යයි. රවීන්ගේ සියලු පාලනේ ගිලිහි ගියේය. ඔහු එය ඇඳ මතට තල්ලු කළේය. අනුන්ගේ බිරිඳක් හෝ තම බිරිඳගේම ඥාතියෙකු ගැන ඇතිවන මේ තහනම් ආදරය කෙතරම් ප්‍රබලද යන්න රවීන්ට ඒ මොහොතේ වැටහිනි. ඔහු ඇතුළි සැබෑ පෙම්සුවක් නොව තහනම් දඩයමක ආශ්වාදය සෙව්වේය. නන්දනීගේ හඬ නිවස පුරා රැව් රවීන් ඔයා මගේ විතරයි. ඇය රහසින් කීවා. රවීන් සිටියේ ලෝකයේම අමතක වූ තත්ත්වයකයි. නමුත් ඔවුන්ගේ ඒ උවතුවේ උච්චතම අවස්ථාවේදී නිවසේ ප්‍රධානතර විවෘත වන හඬ ඇසුණි. රවීන් තිගැස්සී ඉවත් විය. ඒ ටානියා ඇය අද එන්නේ නැහැ කිව්වා නේද? ඔහු කාමරයෙන් යන්නට සැරසෙද්දී කාමරයේ දොර සෙමින් විවෘත විය. රවීන්ගේ හදවත නතර වන්නට විය. ටානියා දොරකඩ සිටගෙන සිටියාය. නමුත් ඇගේ ඇතේ තිබුණේ ඇගේ මවට කෙනා බොඩු මල්ලක් නොවේ. ඇගේ ඇතේ තිබුණේ වීඩියෝවක් රෙකෝඩ් දෙමින් පවතින ජංගම දුරකථනයකි. ඇය හඬන්නේ නැත. ඇය කෑ ගසන්නේ නැත. ඇගේ මොහොනේ තිබුණේ මල සිරුරක ඇති සංසුන් බවකි. ඇගේ දැස තිබුණේ හිස් බවකි. ඔයාලා ඉවරද? ටානියා ඉතාමත් සිහින් හඬින් ඇසුවා. ඒ හඬේ තිබූ සීතල බව රවීන්ගේ කොඳුරට පෙර දිගේ ගලා ගියේය. රවීන් සහ නන්දනී ගල් කෙසී බලා සිටියහ. නන්දනී පවා මෙවර බිය වී ඇති බව පෙනුනි. ටානියා දුවේ මේක වැරදි වැටහීමක්. නන්දනී වෙවුලමින් කීවා. පැහැදිලි කරන්න දෙයක් නැහැ පුංචි අම්මේ. මම මේ හැමතේම දන්නවා. ගොඩාක් දවසක ඉඳන්. එදා රෑ ඔයාගේ කාමරේ රවීන් ඉද්දි මම කෝල් කරේ ඕක ඔප්පු කරගන්න. මම හිතුව ඔයාලා නතර වෙයි කියලා. ඒත් ඔයාලා ටිකටම මාව රැවැට්ටුවා. ටානියා පියවරක් ඉදිරියට තැබුවාය. ඇගේ තෑස්වල තැන් තිබුණේ පරිගැනීමේ කින්දරකි. ටානියා මට සමා වෙන්න. මම නොදැනුවත්වමයි මේ දේ වුණේ. රවීන් දනගසා වැඳ වැටුණි. මම ඔයාට ආදරේ ටානියා. ආදරේ? ටානියා සමච්චරයට සිනාසුණා. ආදරේ කරන මිනිස්සු තමන්ගේ බිරිඳගේ පුංචි අම්මා එක්ක මෙහෙම හැසිරෙන්නේ නැහැ රවීන්. දැන් මේ වීඩියෝ එක මම කාටද මුලින්ම යවන්න ඕනේ? රවීන්ගේ ඔෆිස් එකේ ගෲප් එකටද? නැත්නම් අපේ පවුලේ හැමෝටමද? පුංචි අම්මේ ඔයාගේ සැමියා මේක දැක්කම මොනවා කරයිද? නන්දනීගේ මුහුණ සුදුමැලි විය. ඇගේ ගෞරවේ, ඇගේ පවුල් ජීවිතේ සියල්ල මේ මොහොතේ විනාශ වීමට නියමිතයි. ටානියා අනේ දුවේ ඒක කරන්න එපා. මම ඔයාගේ අම්මගේ නංගිනේ. මට සමා වෙන්න. සමාව? මම ඔයාට පුංචි අම්මා කියලා කිව්වේ ගෞරවයට. ඒත් ඔයාගේ ගෞරවේ කෙලසලා ඉවරයි. ඔයාලා දෙන්නම මගේ ජීවිතේ විනාශ කළා. දැන් මගේ වාරේ. ටානියා හැරී යන්නට විය. රවීන්ගේ මුළු ලෝකෙම අඳුර විය. ඔහු හීනකින්වත් නොසිතූ ආඝාතයකට ඔහු දැන් වැටී හමාරයි. ඔහු නන්දනී දෙස බැලුවේය. ඇය දැන් තමාට පෙනුනේ සුරූපිනියක ලෙස නොව තමාගේ විනාශයට මඟ පෑදූ යක්ෂණියක ලෙසයි. පාවා දීමේ වේදනාවත් තහනම් රාගයේ විපාකයත් ඔවුන් දෙදෙනාටම දැන් උරුම වී ඇත. ටානියාගේ නිහඬ පරිගැනීම ආරම්භ වී තිබුණි.